ජීවිතයේ කවදම හරි ඔයාලා මේ දේ ගැන හිතලා තියෙනවද? අපි හැමෝම කාලය සහ මුදල් කළමනාකරණය කරගන්නවා. හැබැයි අපේ එනර්ජි එක එහෙම නැත්නම් අපේ ශක්තිය අපි කළමනාකරණය කරගන්න හිතන්නේවත් නැහැ. අපේ ශක්තිය නිතරම ඉවර වෙලා වගේ දැනෙනවා. අපේ මනසේ හිස් බවක් දැනෙනවනම් මෙන්න මේ නිසා අපට කොපමණ කාලයක් තිබුණත් ඒ වටිනාකමක් නැහැ. ඒකට හේතුව තමයි ශක්තිය සීමිත වීම. හැම කෙනෙක්ටම සමාන දවසට පැය 24 කාලයක් ලැබෙනවා. හැබැයි අපේ ශක්තිය වෙනස්. අන්න ඒ නිසා ශක්තිය නිවැරදිව කළමනාකරණය කරගන්න එක අපේ සාර්ථකත්වයට ඍජුවම බලපානවා. එතකොට ශක්තිය ආරක්ෂා කර ගැනීම සහ නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ අවබෝධයක් තිබීම කුඩාක් වැදගත්. ඉතින් අපි මොකක්ද කරන්න අවශ්‍ය? ශක්තිය උපරිම වෙන වෙලාවල් තියෙනවා, අවම වන වෙලාවල් තියෙනවා. ශක්තිය වැඩි කරන සහ අඩු කරන දේවල් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. අන්න ඒක අපිව සංසන්දනය කරන එක නවත්තන්න ඕනේ. අයහපත් සම්බන්ධතාවලින් ඈත් වෙන්න ඕනේ. නිකරුණේ සෝෂල් මීඩියා වල රැඳිලා ඉන්න එක නවත්තන්න ඕනේ. අනික් කාරණය තමයි නෙගටිව් තින්කින්. අසුභවාදී විතන එක නවත්තන්න. මේ දේවල් ගොඩාක් බලපානවා අපේ ශක්තිය අඩු කරන්න. අපි අලුත් දේවල් නිර්මාණය කරන්න ඕනේ. අලුත් ස්කිල්ස් හදාගන්න ඕනේ. ඒ වගේම තමයි ඉෆෙක්ටිව් ඵලදායී සංවාදවල යෙදෙන්න ඕනේ. මේවා කරොත් අපි විසින්ම අපේ ශක්තිය වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔයත් ඔයාගේ ශක්තිය කළමනාකරණය කරොත් ඔයාගේ වැඩ ටික සරලව සහ පහසුවෙන් කරගන්න හැකියාව ලැබෙනවා.